අයිබෝවන් සතියේ දේශපාලන තොරතුරු ගැන කතා කරන්න ඔන්න අදත් ආවා සුපුරුදු විදිහටම සියලු දෙනාටම අයිබෝවන්. දැන් රටේ වෙන දේවලුත් එක්ක මහජන මුදල් අභාවිතය කියන මාතෘකාවට සෑහෙන්න මේ ආණ්ඩුව කතා කරානේ. දැන් අර 6 වසරේ පොතේ මොඩියුල ගලවනවා. එතකොට ඒ බෑ යන ගියපු වියදම් ඊළඟට අර ගල්ලඟුරු ටෙන්ඩරේ ඒ මිනිස්සු එදා මහින්ද රාජපක්ෂලා හදපු ඒ ලක්විජය බලාගාරයට ගල්ලඟුරු ගෙනල්ලා ඔන්න අක්‍රමිකතාවයක් දැන් හෙළි වීගෙන යනවා. එතකොට ඒවට වියදම් කරපු මහජන මුදල්, ඒ කියන්නේ අපේ බදු මුදල් මේ 70කින් නැවත අනිවාර්යයෙන්ම අය කරගත යුතුයි. අපි නෙමෙයි කිව්වේ අනුර කුමාර දිසානායක. අය කරගන්නකොට කෙඳිරි ගහන්න එපා කිව්වනේ. දැන් කවුද කෙඳිරි ගන්න කියලා හොඳට පේනවා. දැන් එතකොට මේ ආණ්ඩුවේ හරිණිකින් ඇතුළු උන්ගේ හරිණි ඇතුළු ඊළඟට අර බලශක්ති අමාත්‍ය අර ඇතුළු මුන්ගෙන් අය කරගන්න ඕනේ මේ පාඩුව. මොකද අපිට ඒ ගැන කතා කරන්න නිසි අයිතියක් තියෙනවා. මොකද අපි බදු ගෙවනවා. මහජන අපේ බදු මුදල් වලින් ඔය කරන්නේ. ඔය අපේ බදු මුදල් වලින් තමයි ඔක්කොම මේ සෙල්ලම් කරන්නේ. ඒකින්ද රටේ මහජනතාව හැටියට අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. ඊළඟට තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටකට ඕනේ. මොකද අපි ලැබපු අධ්‍යාපන රටාවත් එක්ක අපේ ළමයි ඒ අධ්‍යාපන රටාව ලැබිය යුතු නැහැ. ඒකෙන්ද අපි පිළිගන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ රටට අවශ්‍යයි. නමුත් මේ වගේ ප්‍රාඩ දේශපාලන උවමනාව තමන්ගේ පෞද්ගලික න්‍යායන්ට අනුව මේක කරන්න දෙන්න කොහෙත්ම බෑ. ඒකින්ද මම සියලු දෙනාගෙම රටේ සියලු මහජනතාවගෙම ඉල්ලා හිටිනවා මේ වෙලාවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පක්ෂපාත ජාති ආගම් මේවා නොසලකා මීට එරෙහිව සටන් කළ යුතුමයි. මොකද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, වැරදි පූර්වාදර්ශයක් තමයි රටට සපයන්නේ. ඒක නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුලා ගන්නා තුරු, ඒ වගේම මේ අධ්‍යාපන ඇමති මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යන තුරු මේ සටන ක්‍රියාත්මක කළ යුතුයි. ඊළඟට ඔය ගල්ලඟුරු සිද්ධිය පිළිබඳව එදා පාටලි කම්පි කරනකටත් චෝදනා එල්ල වුණා. ඒ වගේ දැන් මේ එල්ල වෙලා තියෙන චෝදනා නිසා මොහු මේකෙන් ඉවත් කළ යුතුයි. තුන්වෙනි කාරණාව බාල බෙහෙත් ගෙනහල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙලා තියෙන අක්‍රමිකතාවය. එතකොට මේ සියලු දේවල් වලට පක්ෂපාත ભેදයකින් තොරව හැමදෙනාම පෙළගැසිය යුතුයි කියන නිගමනය තමයි පොදු මහ ජනතාව හැටියට අපි ඉන්නේ. ඉතින් මම සියලු දෙනාට ආරාධනා කරනවා මේ වෙනුවෙන් පෙළගැහෙන්න. ඊළඟට මේ ආණ්ඩුව විසින් මේ සිදු කරගෙන යන ක්‍රියාකලාපයන් හරි උද්දච්චනේ. අර අනුර කුමාර දිසානායක ඇවිල්ලා කියන්නේ කවුරු මොනවා කිව්වත් අපි මේක කරනවා. එතකොට රටේ උගත් බුද්ධිමත් මහාචාර්යවරු ආචාර්යවරු මේ කවුරුවක් කියන දේවල් අහන්නේ උද්දච්ච විදිහ තමයි තීන්දුව ගන්න. ඒක හින්දා එහෙම කරන්න බෑ. මොකද මේ ළමයින්ගේ අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් එහෙම පුළුවන් කමක් හැකියාවක් නැහැ. ඒකින්ද කොහොම හරි කරනවා කියන එක උද්දච්ච ප්‍රකාශයක් විදිහට අපි දකිනවා. ඒකින්ද එහෙම දේවල් වලට ඉඩ නොදී දරුවන්ගේ සුවහසක් දරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් අනාගතය වෙනුවෙන් සියලුම දෙමව්පියන් මේ අවස්ථාවේදී හඬන ගිය යුතුමයි. අනිවාර්යයෙන්ම ඒක කරන්න කියලා පොදු මහ ජනතාවගෙන් ඉල්ලනවා. සියලු දෙනාටම ජය වේවා.